ඔයත් ඔයාගේ සිතුවිලි හා හැඟීම් නිසා පීඩා විඳිනවද? ඉතින් මේකට ප්‍රධානම හේතුවක් තමයි ඔයාගේ සිතුවිලි හා හැඟීම් වලට ඔයා අයිතිවාසිකම් කියාගෙන ඒවත් එක්ක ඔයා අතරමං වෙන එක. ඔයා හිතනවා මේ සිතුවිලි හා හැඟීම් කියන්නේ මම. මේක මගේ කරගෙන, තමන්ගේ කරගෙන මේවත් එක්ක ඔයා නිතරම ඔට්ටු වෙමින් මේව තුලම ජීවත් වෙන්න පටන් අරගෙන. ඔයාට ගොඩක් වෙලාවට ජීවිතේ දැනෙන්නේ නැහැ, ෆීල් වෙන්නේ නැහැ. ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ මානසික ලෝකයක් ඇතුලේ. මේ මානසික ලෝක ගොඩක් වෙලාවට ඍණාත්මකයි, අඳුරුයි. පීඩාවක් ගෙනත් දෙනවා. ඔයත් අන්න ඒ වගේ අවධියක් නම් ගත කරන්නේ. ඔයාට මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඉතින් මුලින්ම තේරුම් ගන්න මේ සිතුවිලි හා හැඟීම් කියලා කියන්නේ ඔයාගේ මනසට ඇවිල්ලා යන తాවකාලික අමුත්තන්. මේ తాවකාලික අමුත්තන් වලට අයිතිවාසිකම් කියන්න ගියාට පස්සේ මේවා මම මගේ කරගත්තට පස්සේ අපිට ගොඩක් පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාට දුකක් වේදනාවක් දැනෙනකොටම ඔයා මේ දුක වේදනාව ඇතුලේ අතරමං වෙනවා. අයියෝ මම දුකෙන්, අයියෝ මම වේදනාවෙන්, මට අරම වුණා, මට මෙහෙම වුණා, මට මෙහෙම වෙයි කියලා අපි මේ දුක වේදනාවත් එක්ක විවිධාකාර කතන්දර ගොඩනගා ගන්න හුරු වෙලා තියෙනවා. පුරුදු වෙලා තියෙනවා. දුකක් හරි, බයක් හරි, වේදනාවක්, තරහක් දැනෙනකොට මේ හැඟීම මම කියලා අල්ල ගන්නවා. මම තරහෙන්, මම දුකෙන්, මම වේදනාවෙන් කියලා අපි මේ හැඟීමත් එක්ක ලොකු කතාවක් හදා ගන්නවා. ලොකු කතාවක් ගොඩනගා ගන්නවා. ඊට පස්සේ ඒක ඇතුළෙම අපි අතරමං වෙනවා. ඉතින් ජීවිතෙන් ඔයා වැඩිපුරම කාලයක් ගත කරන්නේ ඔයාගේ මනෝලෝකයක් ඇතුලේ, මානසික ලෝකයක් ඇතුලේ. එතකොට ඔයාට ජීවිතේ දැනෙන තෘප්තිය අඩුයි. හොඳට මතක් කරලා බලන්න ඔයාට සතුටු වෙන අවස්ථාවේදී ඔයා ගොඩක් ප්‍රසන්ට්. ඔයා ඉන්නේ මොහොතේ. ඔයා ඉන්නේ හිතලුවක් ඇතුළේවත් ඔයාගේ මානසික ෆැන්ටසියක් ඇතුළේවත් නෙමෙයි. ඔයා ඉන්නේ මොහොතේ. ඒ ප්‍රසන්ස් එකත් එක්ක. ඒ ප්‍රසන්ස් එකත් එක්ක ඉන්නකොට ජීවිතේ හරිම පීස්ෆුල්. හරිම සැනසීමක් තියෙනවා. අපි ඕනට වඩා අපේ මනස තුල, අපේ මානසික ලෝක තුල, අතීතය තුල, අනාගතය තුල කාලය ගත කරනකොට අපිට ජීවිතේ දැනෙන තෘප්තිය අඩු වෙනවා. ඉතින් ඔයාට හැඟීමක් දැනෙනකොට මේ හැඟීම මම කියලා අල්ලගන්නේ නැතුව ඒක පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න. මම දුකෙන්, මම වේදනාවෙන්, මම තරහෙන් කියලා ඒක අල්ලගන්නේ නැතුව, ඒක ඇතුලේ අතරමං වෙන්නේ නැතුව දුකක් දැනෙන බව මම දැනුවත්, වේදනාවක් දැනෙන බව මම දැනුවත්, තරහක් දැනෙන බව මම දැනුවත් කියලා Tamanට දැනෙන හැඟීම්, Tamanට එන සිතුවිලි නිරීක්ෂණය කරන්න පටන් ගන්න. අපි වෙනද කරන්නේ මොකද්ද? එන හැඟීම මම දුකෙන් කියලා ඒ දුකත් එක්කම අපි විවිධාකාර කතන්දර හදාගෙන ඒක ඇතුළේ අතරමං වෙනවා. හැබැයි අපි මෙතන වෙනස්කමක් කරනවා. Tamanට හැඟීමක් දැනෙනකොට ඒ ගැන දැනුවත් වෙනවා. ඒක නිරීක්ෂණය කරනවා. ඒක තුල අතරමං වෙන්නේ නැතුව ඒක නිරීක්ෂණය කරනවා. මම දුකෙන් කියලා ඒක අල්ලගෙන ඒකත් එක්ක කතන්දර හදනව වෙනුවට දුකක් දැනෙන බව මම දැනුවත් කියලා තමන්ගේ දැනුවත්භාවය, තමන්ගේ සිහිය වර්ධනය කරගන්නවා. ඉතින් මෙන්න මේ නිරීක්ෂණ කුසලතාවය, මේ ස්කිල් එක ඔයා වර්ධනය කරගන්නකොට මේ සිතුවිලි හැඟීම් අතර අතරමං වෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔයා මෙන්න මේ ඍණාත්මක මානසික ලෝකවල කාලය ගත කරන එක අඩු වෙලා ඔයා මෙන්න මේ ප්‍රසන්ස් එකත් එක්ක, මේ මොහොතත් එක්ක, වර්තමානයත් එක්ක කාලය ගත කරන එක වැඩි වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා වටිනාකමක් දෙන, ඔයා එන්ජොයි කරන ඇක්ටිවිටීස්, ක්‍රියාකාරකම් ටිකක් ලිස්ට් කරගන්න. ඒක එකිනෙකාට සාපේක්ෂයි. දැන් ඔයා පාඩම් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන වැඩ ටික, එක්සෑම් වලට පුහුණු වෙන එක, අසයින්මන්ට්ස් කරන එක. ඒක ඔයාට සාපේක්ෂ විදිහට ඔයාගේ ජීවිතේ ඔයාට වැදගත්, ඔයාට වටින, ඔයා එන්ජොයි කරන ක්‍රියාවන් ටිකක් ලිස්ට් කරගෙන ඒ ක්‍රියාවන් වලට ඔයාගේ අවධානය දීලා ඒවත් එක්ක වැඩ කරන්න. ඔයාගේ හිත හැඟීම් වලින් ඔයාව මත් කරන්න හදනකොට, සිතුවිලි වලට ඔයා හිර වෙන්න හදනකොට ඔයාගේ දැනුවත්භාවය ඇති කරගන්න. මෙන්න මේ සිතුවිලි ටිකක් එන බව මම දැනුවත්. මෙහෙම දුකක් දැනෙන බව මම දැනුවත්. ඔයා දැනුවත් වෙනකොට ඔයා ඒකත් එක්ක අතරමං වෙලා අතන්දර කොත යන එක අඩු වෙනවා. අන්න එතකොට ඔයාට පුළුවන් නැවත ඔයාගේ අවධානය ඔයාට වටින ක්‍රියාවන් වලට ගෙනල්ලා ඒ ක්‍රියාවන් එක්ක වැඩ කරන්න. අන්න එතකොට ඔයාගේ ජීවිතේ ඔයාට පොඩ ගොඩනගා ගන්න පුළුවන්. ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්නේ ඔයාගේ ඇක්ටිවිටීස් වලින්. ඔයා කරන ක්‍රියාකාරකම් වලින්. ඔයා කොච්චර පොසිටිව් හිතුවත්, පොසිටිව් ෆීල් කරත්, ඔයා කිසිම වැඩක් කරන්නේ නැත්නම්, ඔයා කිසිම ක්‍රියාවක් කරන්නේ නැත්නම් ඔයාගේ ජීවිතේ වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් ඔයාට සාර්ථක වෙන්න ඕන නම්, එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ සතුටින් ගත කරන්න ඕන නම් මේ මානසික ලෝකවල, මේ ඍණාත්මක මානසික ලෝකවල
සහ ඕනට වඩා ෆැන්ටසයිස් කරන ලෝකවල හිර වෙලා ඉන්නේ නැතුව මේ මොහොතට ඇවිල්ලා මේ වර්තමානයට ඇවිල්ලා Tamanට මේ වෙලාවේ කරන්න තියෙන ක්‍රියාකාරකම් වලට අවධානය දීලා ඒ ටික සතුටින් කරගෙන යන්න. සතුට කල් දාන්නේ නැතුව මේ මොහොතේ සතුටින් වැඩ කරන්න. හැඟීම සිතුවිලි වල අතරමං වෙනව වෙනුවට ඒව නිරීක්ෂණය කරලා තමන්ගේ අවධානය මේ මොහොතට ගේන්න මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයාට එන සිතුවිලි සහ ඔයාට එන හැඟීම් වාගේ විශ්වාසයන් ගොඩක් වෙලාවට මේ පුංචි කාලෙදිම අපේ ඔළුවට කවුරු හරි දාපු ටිකක්. ඒව ඇත්තටම අපේ නෙමෙයි. ඔයාගේ වැඩිහිටියෝ, ඔයාගේ අම්මා තාත්තා, ගුරුවරු, යාළුවෝ, ඔයා කියවපු පොත්පත් සහ ඔයාට පුංචි කාලේ ලැබුණු අත්දැකීම් වලින් තමයි ගොඩක් වෙලාවට අපි මේ ලෝකය දකින විදිය, ලෝකය ගැන හිතන විදිය නිර්මාණය වෙන්නේ. ඒ සියල්ල ඇත්ත නෙමෙයිනේ. කවුරු හරි අපේ ඔළුවට දාපු ටිකක්. අන්න ඒ ටික අපි ප්‍රශ්න කරොත් අපිට තේරෙනවා තමන්ගේ මේ පැටර්න්ස් ටික. මං හිතන රටාව කොහොමද මට ආවේ? මම ලෝකය දකින විදිය කොහොමද මට ආවේ? මගේ අම්මගෙන්ද, මගේ තාත්තගෙන්ද, කවුරුගේ හරි ගුරුවරයෙක්ගෙන්ද, පොතකින් පතකින්ද? අන්න එතකොට අපි ප්‍රශ්න කරන්න අරන් අපිට පුළුවන් අපේ දැක්මවල් වෙනස් කරගන්න. අපි හිතන විදිය වෙනස් කරගන්න. අපි ලෝකය දකින විදිය වෙනස් කරගන්න. තමන් ගැන දකින විදිය වෙනස් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගෙන ඔයාගේ අභ්‍යන්තරයෙන් දැනෙන හැඟීම් ගැන අවබෝධ කරගෙන ඒවත් එක රණ්ඩු වෙන්නේ නැතුව ඒවා තේරුම් අරගෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ඔයාට මගේ පෞද්ගලික සහාය ඕන නම් අපිට පුළුවන් ඔන්ලයින් සෙෂන් එකකින් සම්බන්ධ වෙන්න. සෙෂන් එක බුක් කරගන්න මගේ account එකට ගිහලා ඉහළින්ම තියෙන link එක ක්ලික් කරන්න.